ආයුබෝවන් ඔබ සියලු දෙනාම ඉතාම සාදරයෙන් පිළිගනු ලබනවා. අද අපි මේ YouTube channel එකෙන් කියලා දෙන්න යන්නේ Microsoft Office වල Word වලින් table එකක් නිර්මාණය කරගන්න ආකාරය ගැන. මම ඔබට හඳුන්වා දෙන්නම් අපි table එකක් කියලා හඳුන්වන්නේ මොකක්ද කියලා. ඒතර table එකක් කියලා අපි හඳුන්වන්නේ මෙන්න මේ ආකාරයෙන් සකස් කරගන්නාලද වගුවකට. එතකොට වගුවක් අපි මේ නිල් පාටින් ඔයාලට පේනවා ඇති නිල් පාටින් අපි සලකුණු කරලා තියෙන වගුවක columns. අපි ඒවට කියනවා columns කියලා. එතකොට මේ කහ පාට තීරුවේ සඳහන් කරලා තියෙන පේලියෙන් සඳහන් කරලා තියෙන්නේ rows. එතකොට මේ table එකේ එක කොටුවකට අපි cell එකක් කියලා හඳුන්වනවා. එතකොට බලන්න මේ ටේබල් එක අපි නිර්මාණය කරගනිද්දී අපි දැනගන්න ඕන columns කියන්නේ මොනවද rows කියන්නේ මොනවද ඊට පස්සේ අපි rows columns ගාන හරියට ගණන් කරලා ටේබල් එක අඳින්න පටන් ගන්න ඕනේ. එතකොට මෙතන අපි ගණන් කරොත් එහෙම columns තියෙනවා 4ක්. ඒ වගේම rows තියෙනවා 6ක්. rows 6යි columns 4ක් තියෙන table එකක් තමයි මට ඇඳ ගන්න ඕනේ. මම මුලින්ම new page එකක් මේ වගේ open කරගෙන මේ table තියෙන්නේ insert කියන tab එකේ. අපි insert tab එකට ගිහිල්ලා මෙතන table කියන icon එක තෝරගන්න ඕනේ. දැන් table අඳින විවිධ ක්‍රම ගොඩාක් තියෙනවා. මෙතනින් මම ඔයාලට ලේසිම ක්‍රමය කියලා දෙන්නම්. insert table එක. insert table click කරපුවාම අපිට මේ වගේ dialog box එකක් එනවා. එතනින් number of columns, number of rows. එතකොට ඔයාලට අවශ්‍ය වෙන table එකේ column rows ගණන මම ඉස්සර වෙලා කිව්වා වගේ ගණන් කරගන්න. ගණන් කරගෙන මෙතන සඳහන් කරන්න පුළුවන් 4යි මම දෙනවා rows 6ක්. මම columns 4යි rows 6ක් තියෙන table එකක් තමයි දැන් ඇඳ ගන්න යන්නේ. මේ වගේ අවශ්‍ය ප්‍රමාණය දීලා okay කියන එක press කරන්න. ඉතින් මේ වගේ table එකක් ඔයාලට ඇඳ ගන්න පුළුවන්. table එකේ මෙතන තියෙන four headed arrows මේ arrows 4ක් තියෙන්නේ. එතනින් පුළුවන් table එක ඔයාලට මේ page එකේ move කරන්න හිට මෙහෙට ගෙනියන්න පුළුවන්. ඒ වගේම මෙතන තියෙන table එකේ two headed arrows දෙකක් එනවා. ඒ arrows දෙකෙන් පුළුවන් table එක මේ ආකාරයෙන් resize කරගන්න. ලොකු කුඩා කරගන්න. ඔන්න දැන් මම table එක ඇඳලා ඉවරයි. ඊට පස්සේ බලන්න මේ table එක select කරපුවාම මෙතන table tools design layout කියලා අපිට අලුතෙන් tabs දෙකක් එනවා. එතකොට මේ table එකේ formattings හදාගන්න තමයි මේ design layout tabs දෙක අපිට ඇවිල්ලා තියෙන්නේ. බලන්න design tab එකට මම ගියාම design tab එකට ඔයාලා click කරලා බලන්න. එතෙන්දී ඔයාලට අවශ්‍ය design එකක්, ඒ කියන්නේ table එකට අවශ්‍ය design එකක් මේ ආකාරයෙන් add කරගන්න පුළුවන්. එහෙම ඔයාලට අවශ්‍ය නැත්නම් මෙතන තියෙනවා shading. ඉතින් shading වලින් පුළුවන් fill color එකක් add කරගන්න. ඒ වගේම පුළුවන් මෙතන borders වලින් ඔයාලට අවශ්‍ය border එක තෝරලා අවශ්‍ය pen color එක මෙතනින් තෝරලා මෙතන තියෙන borders කියන තැනින් all borders එහෙම නැත්නම් ඔයාලට අවශ්‍ය ආකාරයට මෙතනින් border එක add කරගන්න පුළුවන්. හරි. ඊළඟට අපි බලමු layout tab එකේ මොනවද තියෙන්නේ කියලා. layout tab එකට ඊළඟට අපි layout tab එකට අපි යමු වෙමු. එතන මම විශේෂයෙන් අපි පාවිච්චි කරන tools ටික හඳුන්වා දෙන්නම්. draw table එකෙන් ඔයාට නැවතත් ඕගොල්ලන්ට මෙන්න මේ වගේ line එකක් අවශ්‍ය නම් ඇඳ ගන්න පුළුවන්. erase icon එකෙන් මේ table එකේ අනවශ්‍ය කොටස් මෙන්න මේ ආකාරයෙන් click කරලා ඉවත් කර ගන්න පුළුවන්.
delete key එකෙන් ඔයාලට table එකේ තියෙන cells එහෙම නැත්නම් table rows columns ඒ වගේ ඉවත් කරගන්න පුළුවන්. මෙන්න මේ ආකාරයට සිලෙක්ට් කරලා මම දැන් මෙතෙන්දී delete rows row එකක් මේ විදියට delete කරනවා. මේ විදියට අවශ්‍ය row එක සිලෙක්ට් කරලා layout tab එකට ගිහිල්ලා delete rows. එතකොට අපිට අර අවශ්‍ය නැති row එක delete කරන්න පුළුවන්. ඒ ආකාරයෙන්ම select කරලා අවශ්‍ය නැති column එක delete කරගන්න පුළුවන්. ඉන්පසු ඔයාලට පුළුවන් මෙන්න මෙතන අපි තනි row එකක් කරගන්න select කරලා merge cells වලට click කරපුවාම මේ වගේ තනි row එකක් ඒ වගේ heading එකක් මොනවා හරි අපිට දාන්න ඕන නම් ඒ වගේ පාවිච්චි කරන්න පුළුවන්. හරි. ඊළඟට මෙතන අපිට මේ column එක විතරක් කොටස් දෙකකට බෙදා ගන්න තුනකට ඔයාලට අවශ්‍ය ආකාරයට බෙදා ගැනීමට මෙතන අපිට split cells භාවිතා කරන්න පුළුවන්. එතෙන්දී number of column rows අපෙන් අහනවා අපිට අවශ්‍ය ප්‍රමාණය මෙන්න මෙතෙන්දී add කරන්න තියෙන්නේ. okay කරන්න. හරි. එතකොට මෙන්න මේ ආකාරයෙන් ඒ column එක විතර කොටස් වලට බෙදා ගන්න පුළුවන්. ඊපසුව table එක ඇතුලේ අපිට අවශ්‍ය මොනවා හරි අවශ්‍ය details enter කරගන්න පුළුවන්. මේ වගේ දැන් ඔයාලට පේනවා ඇති මේ ටේබල් එකේ ඉහළ කෙළවරේ තමයි අපි ටයිප් කරන දේවල් ඇඩ් වෙන්නේ. මෙතන තියෙන alignments icons වලින් alignments 9ක් තියෙනවා. එතනින් අපිට අවශ්‍ය alignment එක මේ ආකාරයෙන් තෝරගන්න පුළුවන්. ඒ වගේම අපිට මෙතන පේන්න තියෙනවා text directions. ඒ කියන්නේ අපිට ටේබල් එකේ මේ ආකාරයට අනිත් පැත්තට මොනවා හරි ටයිප් කරන්න තියෙනවා නම් මේ text direction icon එක භාවිතා කරන්න පුළුවන්. මේ විදිහට ඔයාලට table එකක් ඇඳලා අවශ්‍ය settings වෙනස් කරගන්න පුළුවන්. ඒ වගේම table tools design layouts වල තවත් icons තියෙනවා. ඒවා භාවිතා කරලා ඔබ table එක edit කර ගැනීමට හැකියාව තියෙනවා. ස්තුතියි.